ආශිර්වාදමත් දවසක්. අද දවසේ බයිබල් මෙනෙහි කිරීම උප්පත්ති 40 වෙනි පරිච්ඡේදයේ 9 සිට 22 දක්වා. විශේෂයෙන් මේ පරිච්ඡේදයේ කතා කරන්නේ යෝසෙප් ගැන. යෝසෙප් සිරගතව සිටින එකක් ගැන. යෝසෙප් මේ වෙන විට ඉන්නේ සිරගෙදර. මේ 40 වෙනි පරිච්ඡේදය එනකොට. මෙතනදී යෝසෙප් සිරගෙදර සිටියත් ඔහු සැබෑ දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටිනවා. එකෙන් කියන්නේ කුමක්ද කියනවනම් ඔහු මෙතන සිරගෙදර සිටින්නේ නොකරපු වරදකට. ඒම ඉඳලත් ඔහුට අවස්ථාවක් උදා වෙනවා දෙවියන් වහන්සේගේ සේවයක් කරන්න. දෙදෙනෙක් එනවා ඔවුන් සීනයක් දකිනවා. ඒ සීනය ගැන මොහුගෙන් තේරුම අහනවා. ඔහු තේරුම හරියටම කියලා දෙනවා. දවස් 3කින් මේ දෙන්නට විපාක දෙකක් එනවා. එකක් යාපත් විපාකයක්, එකක් අයාපත් විපාකයක්. ඒ අයාපත් එකෙන් ඒ කෙනා මැරෙනවා. අනිත් එක්කෙනා ඔහු හිටපු සේවයටම ඔහු නැවත යනවා. මෙතන අපිට අල්ලගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔහු සිරගෙදර හිටියත් ඔහු දෙවියන් වහන්සේගේ සේවය සුළු කරේ නැහැ. ඔහුට අවස්ථාවක් උදා වෙනවද? ඔහු එතනදී ඒක දෙවියන් වහන්සේට ගෞරවයක් ඇටියට ඒක කරනවා. ඉතින් මෙතනදී අපි වුණත් අපි මොන වාතාවරණයක හිටියත් අපි දෙවියන් වහන්සේගේ සේවය කිසිම විටක සුළු කරන්න එපා. ඒක ඔබේ ජීවිතේට ඉතාමත් ආශිර්වාදයක් වෙන්න යනවා. ඒ නිසා මේකෙන් අපි ඉගෙන ගමු. අපි මොන වාතාවරණයකද අපි කරපු වරදක් වෙන්න පුළුවන් නොකරපු වරද. නමුත් දෙවියන් වහන්සේගේ සේවය කිසි විටක සුළු නොකර උන්වහන්සේට විශ්වාසවන්තව ඔබ සැමට ජේසු පීඨයි. ආශිර්වාදවත් දවසක්.